everyone. This is your English coach, Miss Low here. අද මම කියලා දෙන්න යන්නේ ඔයාට ස්මාර්ට් විදිහට spoken English හදා ගන්න පුළුවන් ලස්සන alternative phrases ටික. ඔයා හැමදාමත් good morning, how are you, I am fine ඔන්න ඕවා නම් පාවිච්චි කළේ අද ඉඳලා මෙන්න මේ ලස්සන ඒවා පාවිච්චි කරලා බලන්න. මම කියලා දෙන්නම් good morning කියන්න නැතුව good morning කියන්න පුළුවන් විදි කිහිපයක්. හරි. පළවෙනි එක තමයි good morning වෙනුවට good morning to you කියලා පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් a very good morning to you. එහෙමත් නැත්නම් a wonderful morning to you. අපි පොඩ්ඩක් වැඩිපුර ආදරය කරන යාළුවෙක්ට එහෙම නැත්නම් ඔයාගේ හිතවතෙක්ට ඔයාට කියන්න පුළුවන් good morning handsome, good morning beautiful. ගැහණු කෙනෙක් නම් beautiful, පිරිමි කෙනෙක් නම් handsome. කවදාවත් handsome කියලා ගැහණුවට පාවිච්චි කරන්නත් එපා, පිරිමියට beautiful කියලා පාවිච්චි කරන්නත් එපා. ඒක වැරදි. එහෙම නැත්නම් මේක පොඩ්ඩක් creative විදිහට ඔයාට කියන්න පුළුවන් morning loveliness, morning sunshine, rise and shine. ඔන්න ඔය තුනත් බොහොම ලස්සන ආදරණීය යෙදීම් තුනක්. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් පොඩි question එකක් විදිහට අහන්න. How is your morning going? ඔයාගේ උදේ කාලය කොහොමද? කොහොමද ඔයාට මේ උදෑසන? How is your morning going? How are you? How are you? ඔයාට කොහොමද? හරි. Respectable way එකක්. හැබැයි තව විදිහක් තියෙනවා. casual ways ටිකක් කියලා දෙන්න, ඒ වගේම formal ways ටිකකුත් කියලා දෙන්න. බලමු casual ways ටික. පළවෙනි එක how is it going? ඔයාට මේක short form එකක් පාවිච්චි කරලා කියන්න පුළුවන්. How is it going? How is it going? එහෙම නැත්නම් ඔයාට අහන්න පුළුවන් what's up? What's up? ඊළඟට what's new? What's new? How's everything? How's everything? How's your day going? How's your day going? මෙන්න මේ ටික casual ways ටිකක් ඔයාට how are you වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපේ spoken classes වලදී නම් අපි මේවා ලස්සනට ළමයින්ට කියලා දීලා practice කරනවා. ඉතින් ඒ වගේ මේ අර ලස්සනට මේ දේවල් පාවිච්චි කරනවා. ඊළඟට බලමු ටිකක් formal විදිහට මේවා කියන්න පුළුවන් ආකාර කොහොමද කියලා. formal විදිහට අපි අහනවා how are you doing today? How are you doing today? How have you been? How have you been? එහෙමත් නැත්නම් ඔයාට අහන්න පුළුවන් how are things going? How are things going? Are you well? Are you well? I hope you are keeping well. I hope you are keeping well. අපිට මේ විදිහට පොඩක් formal විදිහට ඒ කියන්නේ ආචාරශීලීව respectful විදිහට මේ how are you කියන meaning එකෙන්ම මේව පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට බලන්න I'm fine කියන reply එක වෙනුවට ඔයාට පාවිච්චි කරන්න පුළුවන් alternatives මොනවද කියලා. I'm fine මම හොඳින් කියලා කියන්න පුළුවන් විදි. ඔන්න බලන්න මම විදි 10ක් ඔයාට කියලා දෙනවා. ඔයාට කියන්න පුළුවන් I am good, thanks. I'm good, thanks. එහෙම නැත්නම් doing well, doing well. එහෙම නැත්නම් doing really well, doing really well. ඔයාට කියන්න පුළුවන් මං මාර හොඳ විදිහට ඉන්නේ. I'm fantastic, I'm fantastic. එහෙම නැත්නම් ඔයාට කියන්න පුළුවන් couldn't be better, couldn't be better. ඔයාට මෙහෙමත් කියන්න පුළුවන් I am on the top of the world, I am on the top of the world. ඒ කියන්නේ ඔයා හරිම enthusiastic මේ දවස්වල I'm top of the world, I am on the top of the world. ඔයාට කියන්න පුළුවන් I am great, I am great. Never better, never better. I've been better to be honest, I've been better to be honest. Pretty good, pretty good. All good here, all good here. ඉතින් මේ විදිහට හැමදාම කතා කරන body in English වෙනුවට
ලස්සන phrases ටිකක් ඉගෙනගෙන ඉතින් ඔයාගේ spoken English next level එකට ගෙනිය ගන්න. මේවා උපකාරී කරගන්න. ඉතින් අපේ lessons ඉදිරියේදී බලන්න ඔයාගේ යාළුවන්ට share කරන්න. subscribe කරන්න අමතක කරන්න එපා. අපි පවත්වන නොමිලේ spoken English lessons වලට සම්බන්ධ වෙන්න, ඒ සම්බන්ධ සියලුම updates ලබා ගන්න පළවෙනි comment එකේ තියෙන WhatsApp group එකට සම්බන්ධ වෙන්න. See you in the next videos. Have a nice day.